හාන්සි පුතේ, ඔයා කොහෙද ඉන්නේ? ඉන්න තැනකින් ඉක්මනට මෙහෙට එන්න. උදේ පාන්දර ඉඳලම ළමයි එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තද? ඇයි අනේ ඔයා මෙච්චර කෑ ගහන්නේ? බලන්නකෝ, මේ ළමයා උදේ ඉඳලම සෙල්ලම් කරන්න පටන් ගත්තනේ. දැන් ඩිංගක්වත් ගෙදර ඉන්නේ නැහැ. ඔහොම සෙල්ලමට ගියොත් මේ ළමයා ඉස්කෝලේ වැඩක්වත් හරියට කරන එකක් නැහැ. එයා තාම පොඩි ළමයෙක්නේ. එයා ටිකක් සෙල්ලම් කරලා එයි. ටිකක් වෙලා හොඳ ටික. ඔයා දන්නේ නැනේ මෙයා කොච්චර වෙලා සෙල්ලම් කරනවද කියලා. ඔන්න ඉතින් කමලයි සුමනසිරි කතා කර කර ඉන්න තැනට එයාලගේ දුව හංසි ආවා. ඇයි අම්මේ මට කතා කරේ? බලන්නකො පුතේ, ඔයා මේ හැම වෙලාවෙම කොහෙද යන්නේ? මම ගියා නිම්මිලත් එක්ක සෙල්ලම් කරන්න. මට ගෙදර ඉන්න හරිම පාළුයි අම්මේ. තාම ඔයා උදේට කාලවත් නැහැනේ. තව ටික දවසකින් කියයි බඩ රිදෙනවා කියලා. උදෙන්ම බත් කන්න ඕනි පුතේ. හරි අම්මා. මට දැන් නම් හොදටම බඩගිනි. හරි දැන් ඔයා ගිහින් දුවට බත් බෙදලා දෙන්නකෝ. බත් උයලා කුස්සියේ තියෙනවා. ගිහින් බෙදාගෙන කන එකයි ඇත්තේ. මම යනවා රෙදි සෝදන්න. ඇයි පුතේ ඔයා හැමතිස්සෙම අම්මව කේන්ති ගස්සන්නේ? එයා කියන දෙත් අහන්නකෝ. අද කොහෙවත් යන්න එපා. ගෙදරට වෙලා ඉන්න. මම කුඹරට ගිහින් එන්නම්. පසුවදා උදෑසන හංසි ආයෙත් සෙල්ලම් කරන්න යන්න සූදානම් වුණා. කොහෙද මේ යන්න හදන්නේ? යන්න ගෙට ගිහින් පාඩම් වැඩක් බලාගන්න. මොකක්ද පුතේ මේ දවස පුරාම සෙල්ලම් කරන එකේ තේරුම? අනේ අම්මා, මම ටිකක් වෙලා සෙල්ලම් කරලා ඉක්මනට එන්නම්. ඇත්තමයි. මම ගොඩක් පරක්කු වෙන්නේ නෑ. නෑ. ඔයා අද කොහෙවත් යන්නේ නෑ. යන්න ගෙට පාඩම් කරන්න බැරි නම් එන්න ඇවිත් මට මිදුලතු ගන්න උදව් වෙන්න. මේ අතර මහලු කාන්තාවක් විවිධ හැඩයේ කණ්ණාඩි සහ විවිධ වර්ණයන්ගෙන් යුත් රිබන් විකුණමින් හංසිගේ නිවස දෙසට ගමන් කරා. කණ්ණාඩි කාටද ඕනේ අලුත් කණ්ණාඩි? ඔයාලගේ මූණු ලස්සනට බලන්න එන්න ගන්නකො මේ අලුත් කණ්ණාඩි. කොණ්ඩේ බඳින්න එක එක පාට රිබන් පටි තියෙනවා. ඇවිත් බලන්න මේවා ගොඩක් අඩුවට මම දෙන්නේ. අම්මේ, මට සල්ලි ටිකක් දෙන්නකෝ. අපේ කණ්ණාඩියක් දැන් හොදටම පරණයිනේ. අර එන අත්තම්මගෙන් මම කණ්ණාඩියක් අරගෙන එන්නම්. ඔය මට බොරු කියලා සෙල්ලම් කරන්න යන්න නේද හදන්නේ? නෑ අම්මා, මම කණ්ණාඩියක් අරගෙන ඉක්මනට එන්නම්. මට සල්ලි ටිකක් දෙන්නකෝ. හරි, මම සල්ලි දෙන්නම්. හැබැයි පුතේ මට බොරු කරලා සෙල්ලම් කරන්න එහෙම යනව නෙමෙයි. මම කිව්ව දේවල් මතක තියාගන්න ඕනි. අම්මේ, පොඩ්ඩක් කොහොම නතර වෙන්න. මම එනකල්. එන්න පුතේ. මම ඔයා එනකල් තමයි බලාගෙන හිටියේ. අත්තම්මේ, මට මේ කණ්ණාඩියක් දෙන්නකෝ. හරි. බලන්න මේ කණ්ණාඩි කොච්චර ලස්සනද කියලා. මේ කණ්ණාඩි වලින් එකපාරක් මූණ බැලුවොත් ඔයා හැම වෙලාවෙම මූණ බල ඉඳී. ඔව්, මේ කණ්ණාඩි හරිම ලස්සනයි. මට එකක් දෙන්නකෝ. මේකෙන් බලන්නකෝ ඔයාගේ මූණ කොච්චර ලස්සනද කියලා. මහලු කාන්තාව කණ්ණාඩිය හංසි දෙසට දිගු කළා. කණ්ණාඩිය අතටගෙන හංසි තමන්ගේ මුහුණ බැලුවා. එවිටම හංසි කණ්ණාඩිය දෙසට ඇදී ගියා. අයියෝ, මට මේ මොකද වුනේ? අනේ මාව බේරගන්න. අනේ කවුරුත් නැද්ද මාව බේරගන්න? අනේ බොරුවට කෑ ගහන්න එපා ළමයෝ. ඔය ළමයව බේරගන්න මෙතන කවුරුත් නැහැ. අද ඉඳන් ඔයාට මගේ හිරකාරියක් වෙලා තමයි ඉන්න වෙන්නේ. මේ අතර හංසි ගෙදර නොපැමිණීම ගැන කමලා ගොඩක් කලබල වෙලා හිටියේ. අනේ බලන්නකෝ, දුව තාම ගෙදර ආවේ නැහනේ. උදේ කණ්ණාඩි විකුණන අම්මා කෙනෙක් මේ පාර දිගේ ගියා. දුව කණ්ණාඩියක් අරන් එන්නම් කියලා තමයි ගියේ. තාම ගෙදර ආවේ නැහනේ. මේ ළමයා සෙල්ලම් කරන්නවත් ගියාද? හරි ඔයා කලබල වෙන්න එපා. මම එයාව හොයාගෙන එන්නම්කෝ. සුමනසිරි හැමතැනම හංසිව හොයන්න පටන් ගත්තා. මේ අතර හංසි කණ්ණාඩියෙන් වෙනත් ප්‍රදේශයකට පැමිණ තිබුණා. අනේ මම මේ කොහෙද ඉන්නේ? මම දැන් මේ කොච්චර වෙලා ඇවිදිනවද මගේ ගම හොය.
අනේ මම අතරමං වුණාවත්ද? අර කණ්ණාඩිය ඇතුළට ඇදිලා ගියාට පස්සේ තමයි මම මෙතෙන්ට ආවේ. හංසි තවදුරටත් මේ ප්‍රදේශයේ ඇවිදින්න පටන් ගත්තා. ටික දුරක් ඇවිදගෙන ගිය ඇය නිල් සහ රතු ගස් දෙකක් අතර නතර වුණා. අනේ අපොයි, තව අහිංසක ගෑනු ළමයෙක් මේ මායාකාරීට අහු වෙලානේ. මේ අහිංසක ළමයාත් දැන් අපි වගේම මේ භයානක ලෝකෙ හිර වෙනවනේ. අනේ මේ ගස් කතා කරනවනේ. ඔයාලා කොහොමද කතා කරන්නේ? මේ කැලේ අයිති අර මායාකාරීට. අපිත් ඔයා වගේම අර වයසක අම්මගෙන් කණ්ණාඩි ගන්න ගියා. එතකොට එයා අපිව ඒ කණ්ණාඩිය හිර කරා. එයා මායාකාරියක්. මේ හැම ගහකම ගෑනු ළමයි හිර කරලා තියෙනවා. ඔව්. අද හවස් වෙද්දි ඔයාවත් මේ වගේ ගහක හිර කරයි. ඇයි ඒ මායාකාරී එහෙම කරන්නේ? එයාට ගෑනු ළමයි 100ක් ඕනිලු. තව දෙන්නයිලු මදි වෙලා හිටියේ. දැන් ඔයත් හිර කරාම තව එක්කෙනයි ඕනි. එයාට එයාගේ බලය වැඩි කරගන්න ඕනිලු. එතකොට එයා අමරණීය වෙනවලු. එයා ඒකට අපිව බිලි දෙන්න තමයි හදන්නේ. අද රැට අපි ඔක්කොම මරලා දායි. අපිට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද? තියෙනවා. එකම එක ක්‍රමයක්. හැබැයි මේක හරිම භයානකයි. කමක් නෑ. ඒක කොච්චර අමාරු දෙයක් වුණත් මම කරන්නම්. අපි හැමෝම මේකෙන් කොහොම හරි නිදහස් වෙමු. හරි. මම කියන්නම්. හැබැයි ඔයා බොහෝම පරිස්සම් වෙන්න ඕනි. අපිට තව පැය කීපයයි තියෙන්නේ. මේ කැලේ ටිකක් ඈතට වෙන්න කන්දක් තියෙනවා. එතන ගුහාවක් ඇතුලේ මේ ළමයි හිර කරන කණ්ණාඩිය තියෙනවා. ඔයාට තියෙන්නේ අද ඉර බහින්න කලින් ඒ කණ්ණාඩිය කඩලා දාන්න. එතකොට අපිට නිදහස් වෙන්න පුළුවන්. අනේ ඔයාට විතරයි අපිව බේර ගන්න පුළුවන්. අයියෝ මට ඒකද කරන්න තියෙන්නේ. ඒක හරිම ලේසියිනේ. ඔයාලා බොරුවටනේ බය වෙලා ඉන්නේ. නැහැ. ඒක ලේසි දෙයක් නෙමෙයි. මේ කණ්ණාඩියේ ආරක්ෂාවට මහ විශාල ණයෙක් ඉන්නවා. එයාගෙන් බේරිලා තමයි මේ කණ්ණාඩිය ළඟට යන්න ඕනි. ඔයා මේ තියෙන පාට ගස් වලින් කොළ 7ක් කඩා ගන්න. මෙතන පාට 7ක ගස් තියෙනවනේ. එක ගහකින් එක කොළය ගානේ කඩා ගන්න. අර නයා ඔයා ළඟට ආවහම මේ කොළ නයා ළඟට විසි කරන්න. එතකොට උගේ ශක්තිය හීන වෙනවා. ඊට පස්සේ ඔයා කණ්ණාඩිය අරගෙන කඩලා දාන්න. එතකොට අපි හැමෝටම නිදහස් වෙන්න පුළුවන්. හරි මම එහෙම කරන්නම්. කෝ මම කොච්චර දුරක් ආවද? ඒත් අර කන්ද පේන්න නැහැනේ. අර තියෙන්නේ අර කන්ද. ඉක්මනට යන්න ඕනි. අර කිව්ව ගුහාව මේක වෙන්න ඇති. ඇතුළට ගිහින් බලන්න ඕනි. අම්මෝ මහා විශාල නයෙක්. ඌ මගේ ළඟට එනව නේද? දැන් මොකද කරන්නේ? ඌ ළඟටම එනවා. හරි මගේ අතේ කොළ ටික තියෙනවනේ. බලමු මේ ටික මේ නයා ළඟට විසි කරලා. අම්මෝ ඇතියම්තම් ඌ නතර වුණා. අර තියෙන්නේ අර කණ්ණාඩිය. ඒක අරගන්න ඕනි. ඒයි කෙල්ලේ මොකක්ද ඔය කරන්න හදන්නේ? ඔය කණ්ණාඩියට මුකුත් කරන්න තමුන්ට බැහැ. මම අද උඹලා ඔක්කොම මරලා මගේ ශක්තිය වැඩි කරගන්නවා. උඹටත් මැරෙන්න තමයි වෙන්නේ. අනේ අයියෝ, අනේ මාව පිච්චෙනවා. අනේ මාව බේරගන්න. අයියෝ මට ඉන්න බෑ. අනේ මාව පිච්චෙනවා. අනේ දරුවෝ මට සමා වෙලා මාව බේරගන්න. හංසි කණ්ණාඩිය කඩා දැම්මට පස්සේ ගස්වල හිර වී සිටි ගැහැණු ළමයි එළියට ආවා. අනේ ඔයාට ගොඩක් ස්තුතියි අපිව බේරගත්තට. ඔයා අද හිටියේ නැත්තම් අර මායාකාරී අද අපිව මරණවනේ. හරි අපි දැන් ඉක්මනට ගෙදර යමු. අපේ අම්මලා තාත්තලා හැමතැනම අපිව හොයනවා ඇති.